දැන් යුතුයකම තමයි කාගෙත්. මෙයාට ආදායම් මාර්ගයක් නැහැ. කිසිම ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. යුතුයකම තමයි ඒ අයට ජීවත් වෙන්න තැනක් විදියක් සලස්වන්න ඕනේ. එතකොට අපි කිව්වා අපිට පුළුවන් ගයක් හොයලා දෙන්න පුළුවන්, ගයක් අරන් දෙන්න පුළුවන්. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් වලින් රුපියල් කෝටියක් වෙන් කරලා තිබුණා. ඉතින් ඒ මුදල තාමත් තියෙන්න ඕනේ. මම කියන්නේ මේ අය එළියට එන්නේ කිසිදු හවුහරණක් නැතුව. ඒ නිසා ඒක පිළිබඳව බලන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණටත් තියෙනවා වගකීමක්. ඉතින් අරමුදලෙන් සල්ලි වෙන් කරාට පස්සේ ඒ මුදල් එහෙම තියෙන්න ඕනේ. මම හිතනවා තියෙනවා කියලා. මධ්‍යම කාර්ක සභාවේ තීන්දුවක් ගත්තට පස්සේ මේ අයට මෙන්න මේ මුදල වෙන් කරන්න ඕනේ, නිවසක් සහ ඉඩමක් අරන් දෙන්න ඕනේ, ඒ අයව පදිංචි කරන්න ඕනේ කියන කාරණාව තීරණ වශයෙන් අරගෙන තියෙන්නේ. ආපහු ඒක අලුතෙන් සොයලා බලන්න දෙයක් නැහැ. ඉතින් ඒ තීරණය ක්‍රියාත්මක කරන්නයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම එදා තිබුණාටත් වඩා දැන් මුදල් තියෙන්න ඕනේ ජනතාව විමුක්තියට. ඉතින් ඒ නිසා මේකේ කොතනකවත් ගැටලුවක් තියෙන්න බෑ. ඕන විජේර සහෝදරයාගේ පවුලේ අය එතන කැමැත්තෙන් රැඳී හිටියේ. අවුලක් තිබුණේ නැහැ. ළමයින්ට ඉස්කෝලේ යන්න පුළුවන්. සියලු දේවල් කරගන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා ඉතින් අධ්‍යාපන කටයුතු වල ඉස්කෝලේට එන්න පුළුවන්. ඉස්කෝලේට එක්කන් එනවා. ඉස්කෝලේට ආරක්ෂාව පිට තමයි එකන ගාවේ. ඒ නාවික හමුදාවේ වාහන යොදවලා තිබුණා ඒ වෙනුවෙන් ආරක්ෂාවත් යොදවලා තිබුණා. මං හිතන්නේ ජනතාව මිතුලට කරවාගෙන ඉන්න පුළුවන් කියලා. මේ කාර්ය අතර ගන්න ඕනේ